අද අපි බලමු මෙන්න මේ වගේ ගේම් කන්සෝල් එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මේ වැඩේදී අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් අපිට අපේ ගේම් එකේ ඩිස්ප්ලේ එක විදියට අපි පාවිච්චි කරන මෙන්න මේ 0.96 inch OLED ඩිස්ප්ලේ එක. ඉතින් ඔයාලට ගේම් එක ලොකුවට බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ 2.42 inch OLED ඩිස්ප්ලේ එක යූස් කරන්න. ඉතින් මේක ඩිෆරන්සස් මුකුක්වත් නෑ තියෙන්නේ වෙන සයිසස් අතර චේන්ජ් එක තමයි. ඉතින් මේක මුකුත් චේන්ජ් වෙන්නේ නැහැ කෝඩ් එකේ. ඇඩ්‍රස් එක පොඩ්ඩක් මාරු වෙනවා. ඉතින් මන් දැන්ට ගේම් එක හදන්න මේක පාවිච්චි කරන්න. ඊට පස්ස අපට හැමදාම වගේ ඕනෙනවා ආඩිනෝ ඕන බෝඩ්ඩ. ඉතින් වාගා තියෙන ඕනම ආඩන බෝඩ්ඩ මේකට පාවිච්චි ගන්න පුළුවන්. ඊට පස්ස අපිට ඕනෙනවා මෙන්න මේ පුෂ් බට්න එක. ඊට පස්සේ අපිට ඕනෙනවා ඇක්ටව් බස එක. ඊට පස්සේ අපිට ඕනෙන මෙන්න මේ වගේ චූටි බ්‍රෙඩ් බෝඩ්. ඉතින් චූටි කරන්න ට ඕනදී බ්‍රෙඩ් බෝඩ් එක යස් කන්න පුළුව. ෆයිනල අපිට ඕනෙනවා මේ කම්පෝනන්ස් ප්ලක් කරගන්න අපේ චම්ප වයස් මේ තියෙන මේල්ඩු මේල් චම්ප වයස්. ඉතින් අපි දැන්ගම මේටික ඇසෙම්බල් කරගන්න. ඉතින් අපි දැන් අපේ බ්‍රෙඩ් බෝඩ් එකට මෙන්න මේ OLED ඩිස්ප්ලේ එක ප්ලක් කරගන්න. ඊට පස්සේ අපි එකට එහා පැත්තෙන් මෙන්න මේ පුෂ් බටන් එක මෙන්න මේ විදියට ප්ලක් කරගන්න. ඉතින් අපි දැන් අපේ මෙන්න මේ ඇක්ටව් බස එක කනෙක් කරගමු අපේ බ්‍රෙඩ් බෝඩ් එකට. ඉතින් මේ බසයක් ගත්තොත් වාට පේන ඇති මෙන්න මේ වගේ ප්ලස්මාර්කයක් තියෙනවා. ඉතින් ඒ ප්ලස්මාර්ක තින පැත්ත මෙන්න මේ යකඩ නැත්නම් මෙන්න මේ කනෙක්් එක තමයි ඇනෝඩ් එක. එතවට මේ අනි පැත තියෙන්නේ කැතෝඩ් එක. ඉතින් මේ කැතෝඩ් එක මෙන්න මේ අපි දැන් ගහගත්ත මෙන්න මේ SSD 1300 ඩිස්ප්ලේ එක තියෙන්නේ. මේ ඩිස්ප්ලේ එක මේ ග්‍රවන්් ලයින් එක තින්න මේ ලයින් එකට කනෙක් වෙන්න අපි ගහනවා මෙන්න මේක මේ විදිිය. ඉතින් අන්න විදිර මේක ප්ලක් කරගත්තට පස්සේ මේ අපේ ආර්න බෝඩ් එකෙන් දැන් ග්‍රවන්් කනෙක්ෂණ එක දුන්නට පස්සේ ඩිරෙක්් දෙකටම කරන්ට එක යනවා. ඉතින් අපි දැන් බ්‍රෙඩ් බෝඩ් එකට කම්පෝනස් කනෙක් කරලා ඉවරයි. දැන් තියෙන මේවා ටික අපේ ආර්න බෝඩ් එකට කනෙක් කරගන්න. ඉතින් අපි දැන් ගන්නවා මෙන්න මේ මේල් ටු මේල් වයර්ස් ටික. ඉතින් අපි දැන් මුලින් මෙන්න මේ ස්විච් එක අපේ ආර්න බොඩක් කනෙක් කරගමු. එකට අපිට ඕන වෙන මෙන්න මේ වගේ මේල් ටු මේල් වයර්ස් දෙක. ඉතින් මෙතනින් එක පෝට් එකක් අපි කනෙක් කරගන්න අපේ ආර්න බෝඩ් එකේ ග්‍රවන්් කනෙක්ෂන් එකට. ඉතින් මම මෙන්න මේ පින් එකට මේ කනෙක් කරගන්න. ඉතුරු අයක අපි කනෙක් කරගන්න අපේ ආර්න බෝඩ් එකේ දෙවෙනි පින් එක. ඊට පස්සේ අපි කනෙක් කරගමු මෙන්න මේ OLED ඩිස්ප්ලේ එක. ඉතින් ඒකට අපිට ඕන වෙනවා මේල් ටු මේල් චම්ප වයස් 4. ඉතින් දැන් මම ඒ ටික මේ දේ බ්‍රෙඩ් බෝඩ් එකට කනෙක් කරගන්න. ඉතින් දැන් මෙන්න මේ කොනේම කනෙක් කරගමු මෙන්න මේ රතු පාට වයක කියන්නේ ග්‍රවන්් වය එක. ඒ අපි කනෙක් කරගන්න අපේ ආර්න බෝඩ් එකේ ආයත් ග්‍රවන්් කෝට් එකට. ඊට පස්ස මෙන්න මේ කළු පාට වයක ඒ කියන්නේ ඊළඟට තියෙන වයක ඒ කියන්නේ VCC කියන්නේ මේකට පවර් දෙන 5 වෝල්ට් වයක. ඉතින් අපි ආර්න බෝඩ් එකේ 5 වෝල්ට් දෙන පින් එකට ඒක කනෙක් කරගන්න. ඉතින් ඊට පස්ස තුරලා තියෙන අපේ SCL SDA කියන I2C කනෙක්ෂන් කනෙක් කරන වයර්ස් දෙක. ඒ දෙක අපි කනෙක් කරගන්න අපේ ආර්න බෝඩ් එකට. ඉතින් SCL එක තමයි මෙන්න මේ සුදු පාට එක. SCL එක කනෙක් කරන අපේ ආර්න බෝඩ් එකේ A5 කියන පින් එකට. ඊට පස්සේ SDA එක අපි කනෙක් කරගන්න අපේ ආර්න බෝඩ් එකේ A4 කියන පින් එකට. ඊට පස්සේ අන්තිමට මෙන්න මේ බස් එකේ අපි දැන් අර ඇනෝඩ් එකක් කනෙක් කරොත් මේ ලයින් එක තියෙන්නේ. ඒ ලයින් එකට හයට මේ ඒ ලයින් එකටම තියෙන මේ බ්‍රෙඩ් බෝඩ් එකේ ඒ කියන්නේ පාර්ට් එකට කනෙක් කරපු මෙන්න මේ ජම්ප වයක අපි කනෙක් කරන ආර්න බෝඩ් එකේ තුන්වෙනි පින් එකට. ඉතින් ඇසෙම්බල් පාර්ට් එක දැන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ කෝඩ් කරන්න. ඉතින් දැන් අපි අපේ ආර්නෝ බෝඩ් එක අපේ PC එකට කනෙක් කරගන්නවා. ඉතින් දැන් අපි ඉන්නේ මෙන්න මේ Arduino IDE එකේ. ඉතින් මේ Arduino IDE එක ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැත්නම් අපේ channel එකේ දාපු පළවෙනි වීඩියෝ එක බලන්න. ඒකේ මම time stamp එකක් දාලා තියෙනවා මේක ඩවුන්ලෝඩ් කරන විදිය.
ඉතින් අපි දැන් අපේ කෝඩ් එක මෙතන පේස් කරගන්න. ඉතින් මේ කෝඩ් එක එල්ලා පහල තියෙන ඩ්‍රයිව් ලින්කින් වාට ගන්න පුළුවන්. ඉතින් වාට පුළුවන් කෝඩ් එක කොපි කරලා පේස් කරලා මෙන්න මේක අප්ලෝඩ් කරගන්න. ඉතින් අපි කෝඩ් එකේ උඩටම යමු දැන්. ඉතින් මේක අපි ප්‍රධාන වශයෙන් ලයිබ්‍රරිස් 4ක් පාවිච්චි කරලා තියෙනවා. එකක් SPI කියන ලයිබ්‍රරි එක, ඊට පස්සේ Wire කියන ලයිබ්‍රරි එක, ඊට පස්සේ Adafruit GPX කියන ලයිබ්‍රරි එක, ඊට පස්සේ Adafruit එකෙන් SSD 1300 කියන මෙන්න මේ OLED ඩිස්ප්ලේ එක පාවිච්චි කරන ලයිබ්‍රරි එක. ඉතින් මෙන්න මේ ලයිබ්‍රරිස් 4 තමයි මේ යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ස්ක්‍රීන් විඩ්ත් එකයි ස්ක්‍රීන් හයිට් එක දාලා තියෙනවා. කියන්නේ අර පික්සල්ස් ගන්න OLED ඩිස්ප්ලේ එකේ පික්සල්ස් ගන්න. ඉතින් ඔයා පාවිච්චි කරනකොට දැන් ඔයා හිතන්නකෝ ඔයා පාවිච්චි කරේ වෙන ඩිස්ප්ලේ එකක් කියලා. දැන් OLED ඩිස්ප්ලේ එකක් අතර පස්සේ තියෙනවා මේ සයිස් එක මේ විදිහට ඒවත් තියෙනවා. තව හීනී ඒවත් තියෙනවා. ඒවත් අපිට මේ වගේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ අර පික්සල්ස් සයිස් වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ෆ්ලැප් බටන් එක දෙක කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ අර බටන් එක බසර් පින් එක දාලා දෙනවා තුන්වෙනියට. ඉතින් මේ කෝඩ් එකේ දැන් මම ඔයාලට විශේෂ දෙයක් තමයි මේ කියන්නේ. මෙන්න මේ OLED brightness හරිද? ඔයා අර මම දැන් ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරපු චූටි OLED display එක use කරනවා නම් brightness 255 දැම්මත් කිසි මවුලක් නැහැ. හොඳට වැඩ කරනවා. හරිද? හැබැයි ඔයා මෙන්න මේ ලොකු SSD 1309 කියන type එකේ 2.42 inch OLED display එක use කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා මෙතන brightness එක අවම වශයෙන් අඩුම තරමේ 80ක්වත් දාගන්න. මොකද නැත්නම් ඊට වඩා දෙයක් ඊට ගෙන ඊට වඩා brightness එක වැඩි කරොත් මේ ARM එකකින් එච්චර voltage එක out කරන්න නැති නිසා මේක අර එළිය වැඩි වෙන්න බලලා කෝඩ් එක ස්ටක් වෙනවා. ඒ කියන්නේ මේ මුළු බෝඩ් එකම ස්ටක් වෙනවා. ඉතින් දැන් මම මුලින්ම අපේ දැන් මේක පාවිච්චි කරන්න ඕන නිසා මම දැන් දානවා මේකට 200ක් වගේ 250ක් වගේ brightness level එක. ඉතින් දැන්ට අපේ කෝඩ් එක මෙච්චරයි. අපි දැන් මේ කෝඩ් එක අපේ බෝඩ් එකේ පෝට් එක සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරගමු. ඉතින් ඔය වැඩේ හරියට කරා නම් මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් එක්ක ඔයාගේ ඩිස්ප්ලේ එක වැඩ කරනවා. ඉතින් දැන් මෙතන පේනවා press button to start කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බටන් එක ඔබ මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් අපි දැන් මෙන්න මේ ලොකු ඩිස්ප්ලේ එක කනෙක්ට් කරලා බලමු ගේම් එක කොහොමද ප්ලේ කරන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි අපේ ලොකු ඩිස්ප්ලේ එක මෙන්න මේ බෝඩ් එකට කනෙක්ට් කරගත්තා. දැන් අපිට පුළුවන් අපේ ගේම් එක මෙන්න මේ විදිහට ප්ලේ කරගෙන යන්න. ඉතින් පේනද ඔයාලට ලස්සන මේ ඩිස්ප්ලේ එකේ ඇනිමේෂන්ස් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකදී අපි අරගෙන ආවේ මෙන්න මේ Flappy Bird game එක. ඉතින් මේ ඩිස්ප්ලේස් යූස් කරලා මේ බටන්ස් යූස් කරලා මේ ගේම් එක විතරක් නෙමෙයි ඔයාලා තව ඉස්සරහට ගොඩක් ගේම්ස් හදන්න අපි කියලා දෙනවා. ඉතින් ඔයාලා මන් දුන්නේ ස්ටෙප්ස් හරියට ෆලෝ කරා නම් ඔයාලට මෙන්න මේ ගේම් එක අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ ගේම්ස් විතරක් නෙමෙයි ඉස්සරහට අපේ channel එකේ ඔයාලා join වෙලා හිටියොත් ගේම් බොයි කෙනෙක් වුණත් හදන්න ඔයාලට අපි කියලා දෙනවා. ඉතින් මේ වැඩේ කරද්දී ඔයාලට ප්‍රශ්න આવොත් අපේ පහළ comment section එක තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට එන ප්‍රශ්න එතන comment කරන් යන්න. ඉතින් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික් කම්පෝනන්ට්ස් ඔයාලා බයි කරන්න කැමති නම් අපේ thingsinnet store එක ඕපන් කරලා තිනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් www.thingsinnet.com කියලා මෙන්න මේ සයිට් එක තියෙනවා. ඔයාලට පුළුවන් අපේ සයිට් එකට ගිහිල්ලා මේ කම්පෝනන්ට්ස් ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ගෙදරට ඩිලිවරි කරගන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ටෙක් වීඩියෝ channel එකෙන් එකතු වුණ මම පමද සම්දින. එහෙනම් next video එකෙන් අපි set වෙමු.